මේ වෙද්දි මේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තුළ ගැටලු රාශියක් ඇවිල්ලා. ඒ සම්බන්ධයෙන් ඊට පාස්කම් සම්බන්ධතා පවතින ගැටලු. ඔබ සභාපතිවරයා වශයෙන් මොකක්ද දකින්නේ? මම මේ වෙද්දි දැක්කා මම අවුරුදු කීපයක් තිස්සේම දැක්කා මම ෆස්ට් එකට ආපු දවසේ ඉඳලම මේ විශ්වවිද්‍යාලයේ ඉඩ පහසුකම් ඇතරම් ප්‍රමාණවත් නැහැ. නර්තන හා නාට්‍ය කලා පීඨයට විශේෂයෙන් ඒ වගේම අනෙකුත් පීඨ දෙකටත් මේ ඉඩ පහසුකම් නැති ප්‍රශ්න තියෙනවා. නමුත් නර්තන හා නාට්‍ය කලා පීඨය තුල 2022 වසරේ උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙන ශිෂ්‍යයන්ට මේ වෙද්දි අවුරුදු 3ක් ගිහිල්ලත් විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න බැරි වෙලා තියෙනවා. ප්‍රායෝගිකව අධ්‍යයන කටයුතු නැත්නම් භෞතිකව අධ්‍යයන කටයුතු කරන්න විශ්වවිද්‍යාලයට පැමිණෙන්න නොහැකි වෙලා තියෙනවා. මොකද 2022 කියන්නේ ඇත්තටම මීට අවුරුදු 3ක් කියන්නේ විශ්වවිද්‍යාලයකට සාමාන්‍යයෙන් උසස් පෙළ ලියලා අවුරුදු එකමාරක් වගේ අද විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙනවා ළමයි. නමුත් අවුරුදු 3ක් කියන්නේ ලොකු විශාල කාලයක්. තවත් අපිට අහන්න තියෙන ගැටලුව තමයි අපිට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි තවත් මේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ ජීවිත කාලකන්ණි කරන්න මේ ආණ්ඩු රජයේ ඉඩ දෙනවද? මේ රජයේ බලයටපත් උනේ අධ්‍යාපනය වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් කරනවායි කියලා. නමුත් අපිට පේනවා කලින් ආණ්ඩු වගේම බොරු පොරොන්දු දෙනවායි කියලා. මොකද පහුගිය මාර්තු 26 වෙනිදා අපි වෛද්‍ය මధుර සෙනවිරත්න අමාත්‍යතුමා එක්ක ඒ කියන්නේ අධ්‍යාපන නියෝජ්‍ය උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමාත් එක්ක සාකච්ඡාවක් කරා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී. නමුත් එතුමා ඒ වෙලාවේ පැහැදිලි කරා අපිට අප්‍රේල් මාසේ දෙවෙනි සතියේ වෙද්දි මේකට ස්ථිර විසඳුමක් දෙනවායි කියලා. නමුත් මේ මැයි මාසේ පළවෙනි සතියේ මේ වෙද්දිත් අපිට කිසිම විසඳුමක් නැහැ. අපිට තියෙන ගැටලුව කවද්ද මේක විසඳන්නේ? කවද්ද මේ ළමයි කැම්පස් එකට ගන්නෙ? මොකද 2022 කියන්නේ ලොකු කාලයක් නෙමෙයි. අනෙකුත් විශ්වවිද්‍යාලවල ගත්තාම 2022 A level කරපු ළමයි මේ වෙද්දි සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් වෙද්දි වගේ ඉයර්ස් වලට ගිහිල්ලා. නමුත් මේ විශ්වවිද්‍යාලේ ෆස්ට් ඉයර් එකටවත් ගන්න විදියක් නැහැ. එතකොට මේ විශ්වවිද්‍යාලේ රෑන්කින් වලින් ඇකඩමික් ලෙවල් එකෙන් පහත වැටෙන එක අහන්න දෙයක් නෙමෙයි. කොහොමත් මේ විශ්වවිද්‍යාලේ තියෙන 16 වෙනියට. 17 කැම්පස් 17යි තියෙන ලංකාවේ 17න් 16 වෙනියට තියෙන්නේ. එතකොට මේ වගේ තත්ත්වයකට ඇද්දාලා තින්නේ මේ විශ්වවිද්‍යාලයේ ළමයිවත් පරිපාලනයවත් නෙමෙයි. මේ කියන ආණ්ඩු රජයන් වලින්ම තමයි. ඒ කාලේ ඉඳලා 2005 ඉඳලා කැම්පස් එකේ පටන් ගත්ත 2005 ඉඳලා මේ වෙනකම්ම කැම්පස් එකට කිසිම පහසුකමක් හරි හැටි නොදුන්න ආණ්ඩු විසින්ම තමයි මේක ස්වාභාවික මරණයකට අද්දාලා තින්නේ. කලාවේ මහගෙදර සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය නර්තනය, නාට්‍ය, සංගීතය, චිත්‍ර, මූර්ති මේ හැම දෙයක්ම තියෙන කලාවේ මහගෙදර සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට තියෙන ඉඩකඩ අර්බුදය විසඳන්නේ නැත්තේ මන්ද යන්න අපිට පවතින විශාලතම ගැටලුව තමයි මේ වෙනකොට විශ්වවිද්‍යාලයේ තියෙන. ජනාධිපතිතුමාට, අගමැතිතුමියට, සසද්ධාපන අමාත්‍යාංශයට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට, ඒ වගේම සෑම අංශයකටම නගර සභාවට, ප්‍රාදේශ සභාවට පවා මේ තියෙන ගැටලුව අපි ප්‍රකාශ කරත් තාමත් ශිෂ්‍ය ක්‍රියාමාර්ගවලට එළඹුණත් මේකට පිළිතුරක් නැත්තේ ඇයිද? මේ සෞන්දර්ය කප්පාදුවේ මුල් පියවරද කියන ගැටලුව අපිට තියෙනවා. අපි විද්‍යාර්ථීන් වශයෙන් ඉල්ලන්නේ මේ තියෙන ප්‍රශ්නේ, මේ ගැටලුව, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තියෙන ඉඩකඩ ගැටලුව සහ අනිකුත් ප්‍රශ්න වලට අහුම්කම් නොදෙන්නේ ඇයි? කරුණාකර ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, ඔබතුමියගේ මැදිහත් වීම මේකට අවශ්‍යයි. අධ්‍යාපනය මූලික කරගත්ත අගමැතිතුමියගේ, අධ්‍යාපන ඇමතිතුමියගේ ප්‍රතිපත්ති ඉදිරියට ක්‍රියාත්මක කරන්නට නම් කලාවෙන් පිරිච්ච, කලාවෙන් මනස හදන, කලාවෙන් පිනවන ජනතාවක් එළියට දාන්න නම්, ඒ කියන්නේ මේකෙන් විද්‍යාර්ථීන්, කලාව බිහි කරන විද්‍යාර්ථීන් පිරිසක් එළියට යවන්න නම් ඔබතුමන්ලා විසින් ගන්නා පියවර ඊටාම වැදගත්. ඒ පියවරයන් නිසි පරිදි ගන්න සහ නර්තනය කරන්න, අධ්‍යයන කටයුතු කරන්න සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඉඩකඩක් දෙන්න. එතනින් මේ කලාවේ බිහි වෙච්ච කැලේ පිපෙන මල් කැලේටම පරවෙන්නට නොදී ලස්සනට මේ ලෝකයේ එළිය කරන්න, ලස්සන කරන්න, දායක කරගන්න පුළුවන් කියලා මං ඉල්ලා හිටිනවා. ඒතකොට මේ වෙද්දි පරිපාලනය විසින් රජයට යම්කිසි බලපෑමක් කරලා තියෙනවද මේ නිවාසය ගැටලුව සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන්න කියන දේ ශිෂ්‍ය ව්‍යාපාර සංගමය එකතු වෙලා? ඔව්, ඇත්තටම විශ්වවිද්‍යාලයේ පරිපාලනය විසින් අපිට සෑහෙන අවස්ථා ගොඩකදී සහයෝගය දක්වුවා. මේ විශ්වවිද්‍යාලයේ නර්තන නාටක කලා පීඨය වගේම විශ්වවිද්‍යාලයේ තියෙන ඉඩකඩ ගැටලුව සම්බන්ධයෙන්, අධ්‍යයන කටයුතු කරන්න තියෙන ඉඩකඩ ගැටලුව සම්බන්ධයෙන් කතා කරන්න, ඒ වගේම ඒවා රජයන්ට දැනුම් දෙන්න, ඒ වගේම
නේවාසිකාගාර පහසුකම් සහ නේවාසිකාගාරවල තියෙන ගැටලු ඉදිරිපත් කරන්න විශ්වවිද්‍යාල පරිපාලනයෙන් අපිට සහයෝගය දක්වා මේක රජයට ප්‍රකාශ කරන්න. දැන් ශිෂ්‍ය ව්‍යාපාරයේ වශයෙන් ඔබලා ඉදිරියට යම්කිසි බලපෑමක් කරනවද? අනිවාර්යෙන් අපි මීට පෙරත් කරා අපි ශිෂ්‍ය අරගල කීපයක් ක්‍රියාත්මක කරා. ඒ වගේම ශිෂ්‍ය අරගලයේ ප්‍රමුඛතම අවස්ථාවක් හැටියට අපි සාවස්ත්‍රි පරිශ්‍රයට ඇතුල් වුණා. එතනින් අපිට ලබා දුන්න ලිපියේ විශ්වාසය මත තමයි අපි එතනින් එළියට ආවේ. ඒ ප්‍රශ්නේ විසඳනවා කියන පණිවිඩය අපිට එතනින් ආපු නිසා. නමුත් තව වෙනතුරු දැන් මාස ගාණක් වෙනවා තවමත් මේකට විසඳුමක් නොමැති අවස්ථාවක ඉදිරියේදී වෙන ශිෂ්‍ය ක්‍රියාමාර්ගවලට අපි අනිවාර්යෙන් යොමු වෙනවා කියන එක අපි අනිවාර්යෙන් දැනුම් දෙන්න අවශ්‍යයි. ඔබලාගේ නේවාසිකාගාර තුල පිරිමෙන් සාමාන්‍ය ශිෂ්‍යයන් කී දෙනෙක් නේවාසික පාසුකම් ලබා දීමේ හැකියාවක් තියෙනවා? මේ වෙලේ ශිෂ්‍යෝ කී දෙනෙක් ඉන්නවා? කාන්තා නේවාසිකාගාරවල දාන්න පුළුවන් ධාරිතාවය 750ක් පමණ ප්‍රමාණයක්. ඒ නමුත් දැනට එතන 1200කට අධික ප්‍රමාණයක් නේවාසිකාගාර පහසුකම් ලබා ගන්නවා. ඒ වගේම පිරිමි නේවාසිකාගාරයේ දෙහිවල කීර්ති හේරත් පිරිමි නේවාසිකාගාරයේ විද්‍යාර්ථීන් 400කට පමණ ප්‍රමාණයකට තමයි ඉඩකඩ තියෙන්නේ. නමුත් ඒකෙත් 400කට අධික ප්‍රමාණයක් ඒකේ ඉන්නවා වැඩි තදබතයක් සහිතව. අපි විද්‍යාර්ථීන් වශයෙන් දුර බැහැරවල ඉඳන් අහිංසක දෙමව්පියන්ගේ දරුවන් වශයෙන් මෙතනට ඇවිල්ලා ඉගෙන ගන්නට තැනක් හොයන ගමන්ම ඉන්නට තැනක් නැතුව හරිම අමාරුවෙන් මේ ගෙවන ජීවිතේ මේකට සාධාරණයක් ඉටු කරන්න කියලා අපි අනිවාර්යෙන් රජයෙන් ඉල්ලනවා.